අයිබෝන් මං හිතුවා පළවෙනියටම කරන්න ඕනි කියලා මේ ඒජන්සි මාෆියාවට විරුද්ධ මොකක්ද කරන්න පුළුවන් වීඩියෝස් ටික් කියලා. සාමාන්‍යයෙන් අබුඩාබිවල ඉන්නකොට මේ ඒජන්සි මාෆියාව ගැන මම දන්න ටික මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මේ ඒජන්සි මාෆියාවෙන් ගැලවිලා සල්ලි ගන්නෙ කොහොමද? ඒජන්සි මාෆියාවට විරුද්ධව මොනවද කරන්න නම් තමන් කොහොමද එඩියුකේට් වෙන්න ඕන කියලා ඒ සම්බන්ධව මං මේ වෙලාවේ මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්නම්. මේක කොච්චර දිග වෙයිද එහෙම කියන්න මට බෑ. මේ නමුත් මම වීඩියෝස් එඩිට් කරන්නත් කැමතිත් නෑ. එහෙනම් මගේ මේ නැචරල් විදියට තමයි මම කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඒජන්සිස් වලට ඕගොල්ලන් දැන් සල්ලි සාමාන්‍යයෙන් ඔය අබුඩාබියේ මං ගොඩක්ම හිටියේ අබුඩාබියේ. ඒතකොට ඩුබායි වලත් ඔය තිබ්බ නෝර්ත් ඇමරිකන් සර්විසස් සෙන්ටර් කියලා. ඔය ඒජන්සියට තමයි මං ඉස්සෙල්ලාම සල්ලි බැන්දේ. උන් පෝලන්ඩ් වලට යන්න කියලා අරගෙන කොහොම හරි හෙන කාලයක් අවුරුද්දක් එකමාරක් විතර ගියා. ඒගොල්ලන් සල්ලි අරන් මගේ හොඳම යාළුවෙක් හිටියා මේ ප්‍රසාද් කියලා. උගේ අපි දෙන්නගෙම මම නිසා ඌටත් ඒක ටොපියට අහුණා. ඊට පස්සේ කොහොම හරි සල්ලි ගන්න බැරි වුණා ඒකෙන්. නමුත් ඒකෙදි අපි ඒගොල්ලන්ට විරුද්ධව අපි 16 දෙනෙක් එකතු වෙලා නඩුවකුත් දැම්මා. අපි පිලිපීන් තව නේපාල් සෙට් එකක් එතන ඒජන්සි අහුවෙලා හිටපු 16 දෙනෙක් අපි අර ෆ්‍රොඩ් ස්කැමර්ස් කියන පේජ් එකෙන් හොයාගෙන ඒ පේජ් එකටත් ඕගොල්ලෝ ලයික් කරලා ඒකට සම්බන්ධ වෙලා ඉන්න. ඒක මේ ෆ්‍රොඩ් ස්කැමර්ස් ඉන් UAE කියලා. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ඔය ඒජන්සිස් ගැන ඒවේ විස්තර දාලා දෙනවා. ඒජන්සි වල නම් ගම් පවා දාලා දෙනවා. එතකොට